සිංගප්පූරුවල අපේ 3 වෙනි සහ අන්තිම දවස තමයි අද. ඉතින් අපි පුළුවන් තරම් උදේම පිටත් වුණා මේ තැන බලන්න. මොකද මේ ට්‍රී ටනල් එක ළඟදී Instagram වලින් ලොකුවට ප්‍රසිද්ධ වුණු තවත් ෆ්‍රී බලන්න යන්න පුළුවන් තැන. මේ තමයි ෆෝර්ට් කැනින් පාර්ක් එක. MRT එකේ ආවත් බස් එකේ ආවත් හරිම ලේසියෙන් මේ තැනට එන්න පුළුවන්. මෙන්න මේ පැසේජ් එක දැක්කා කියන්නේ ඔයා හරිම තැනට ඇවිල්ලා තියෙනවා. මෙතන ඉඳන් පහළට ගියාම අපිට මේ ට්‍රී ටනල් එක ළඟටම යන්න පුළුවන්. අපි උදේ 8 වගේ වෙද්දි මෙතනට එනකොටත් ඕල්රෙඩි පොලිමක් හැදිලා තිබුණේ. හැබැයි මෙතනට තනියම ආවත් ෆොටෝස් වීඩියෝස් ගන්න එක ප්‍රශ්නයක් නෑ. මෙහෙම පොලිමේ ඉන්න හැමෝටම උදව් කරගන්නවා ෆොටෝස් ගන්න. අපේ වීඩියෝස් ෆොටෝස් උත් ගත්තේ අපිට පිටිපස්සෙන් හිටපු කෙනා. ඉතින් කොහොම හරි ලස්සනට අපි ෆොටෝස් ටික අරන් දුන්නා. මේ සිංගප්පූරුවල ගෙවන ටැක්ස් එකෙන් වැඩිම ප්‍රමාණයක් වෙන් වෙන්නේ මේ රට ග්‍රීන් සිටි එකක් කරන ප්‍රොජෙක්ට් එකටලු. ස්වභාවික සම්පත් මොකුත් නැති රටක් විදිහට මෙයාලට වවන එක ගහකුත් මාර විදිහට වටිනවා. මේ ෆෝර්ට් කැනින් පාර්ක් එකෙත් ඒ වගේ ගස් ලොකු ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ අතරින් ලංකාවෙන් තෑගි විදිහට ලැබුණු ගසුත් මෙතන වවලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ඇවිදගෙන ගියේ ළඟම තියෙන ක්ලාකි කී කියන ඒරියා එකට. මෙතන ඇත්තටම හවසට තමයිලු හැපනින් වෙන්නේ. අපි යන වෙලේ නම් වහලා තිබ්බ shops ඔක්කොම වගේ. අපි ඉතින් උදේ ඒ ඒරියා එකේ පොඩ්ඩක් ඇවිදලා බලලා ආවා. මේ MRT ස්ටේෂන්ස් වල අපි දැකපු තව ලස්සන දෙයක් තමයි එස්කලේටර්ස් වල හැමෝම යන්නේ දකුණු පැත්ත ඉඩ තියලා වම් පැත්තෙන්. මොකද එස්කලේටර් එකේ දිගටම ඇවිදගෙන යන්න කැමති කෙනෙක්ට යන්න එතකොට ඉඩ තියෙන නිසා. ඇත්තට මේ කොච්චර පොඩි කාලයක් හිටියත් ඒ වගේ මැනර්ස් නිකම් අපේ ඇඟට එනවා. මොකද හැමෝම ඒ රූල්ස් වලට මාර විදිහට ගරු කරනවා. ඒ වගේම මේ ගවර්න්මන්ට් එකත් ගොඩක් පොඩි ඩීටේල් එකක් වුණත් හරීම වටින දේවල් ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා මෙහි. මේ තියෙන මේ වගේ කුඩේ තෙමුණොත් වේල ගන්න තියෙන පොඩි ගැජට් එකක්. ලොකු දෙයක් නෙමෙයි. හැබැයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන සාමාන්‍ය මිනිස්සුන්ට හරීම වටින දෙයක්. ඊළඟට අපි චෙක් අවුට් වෙලා ලාස්ට් මිනිට් shopping කරන්න ගියේ බුගි ස්ට්‍රීට් එකට. එතනින් මෙන්න මේ $2 orange juice එක අපි try කළා. මෙන්න මේ වෙන්ඩින් මැෂින් එකකින් තමයි හම්බෙන්නේ. ඉතින් සිංගප්පූර් ආවොත් මෙන්න මේ no sugar pure orange juice එක අනිවාර්යෙන් try කරන්න. මාරම refreshing, මාර රසයි. ඔයත් බෑග්ස් වල බරත් පොඩක් වැඩි නිසා අපි MRT නැතුව කෙලින්ම කැබ් එකක් දැම්මා එයාපෝට් එකට. අපිට පස්සේ මතක් වුණේ මේ තමයි අපි මේ පාර සිංගප්පූරුවල පාරක යන පළවෙනි වතාව කියලා. මොකද දිගටම අපි ගියේ අන්ඩර්ග්‍රවුන්ඩ් MRT වල.
මට මතක තිබුණේ ඇයි? සිංගප්පූරුවෙන් යනවා වුණාට චැන්ගි එයාපෝට් එකට යනකොට දැනෙන්නේ තවත් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකකට යනවා වගේ. එච්චර ලස්සනයි මේ එයාපෝට් එක. ඉතින් මේකෙදි ෆ්ලයිට් මිස් වෙන එක ඉතින් අහන්න දෙයක් නැහැ. මේ තමයි චැන්ගි එයාපෝට් එකේ ප්‍රසිද්ධම ඇට්‍රැක්ෂන් එක වෙන ලෝකේ උසම ඉන්ඩෝ වෝටර්ෆෝල් එක ජුවෙල් රේන් වෝටෙක්ස්. පහළ ඉඳන් බලලා මදි කියලා හිතුන නිසා අපි ස්කයි ට්‍රේන් එකෙත් යන්න හිතුවා. මේක යන්නේ ටර්මිනල් 2 සහ 3 අතර විතරයි. අපි හිටියේ ටර්මිනල් 1 හින්දා අපිට වෙනම ටර්මිනල් 2 එකට ඇවිදගෙන යන්න උනා. මේක ෆ්‍රී සර්විස් එකක්. ඒ කියන්නේ විනාඩි ගානෙන් ගානට එක දිගට ට්‍රේන්ස් එනවා. ඒ හින්දා ඕන වෙලාවක ඔයාලට මේකෙන් යන්න පුළුවන්. හැබැයි මේ වෝටර්ෆෝල් එක ඇක්ටිව් වෙන්නේ උදේ 10 ඉඳන් රෑ 10 වෙනකන් විතරයි. ඒ අතරේ ආවොත් මේ විදිහට ලස්සනට වෝටර්ෆෝල් එක බලා ගන්න පුළුවන්. ඩියුටි ෆ්‍රී පාස් කරගෙන ඉස්සරහට එනකොට මෙන්න මේ ඩ්‍රීම්ස්කේප් ඒරියා එකත් බලා ගන්න පුළුවන්. මේකත් තවත් ලස්සන ඇට්‍රැක්ෂන් එකක්. මේ උඩ තියෙන LED පැනල් එක උදේ දවල් රෑ එක වෙනස් වෙනවා. ඉතින් අනිවාර්යෙන් චැන්ගි එනවා නම් මේ ප්ලේස් එකත් මිස් කරගන්න එපා. ඉතින් අපි සිංගප්පූරු වලට බායි කියලා ලස්සන සන්සෙට් ෆ්ලයිට් එකකින් ගෙදර එන්න පිටත් වුණා. ආවා වගේම අපිට යද්දිත් මැලේසියාවල ට්‍රාන්සිට් එකක් තිබ්බා. ඉතින් නයිට් ෆ්ලයිට් එකකින් අපේ ගමන මේ විදිහට ඉවර වෙනවා. දවස් 8ක් රටවල් 2ක් ෆ්ලයිට්ස් 6ක ආපු මේ ගමනේ වීඩියෝස් ඔයාලත් එන්ජොයි කරා කියලා හිතනවා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකත් එක්ක ජොයින් වෙලා ඉන්න. එහෙනම් තවත් වෙනස් තැනක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.